ගරු කතානායකතුමනි අද මේ අපේ රාජ්‍ය විසින් 2025 ඉදිරිපත් කරලා තියෙන අයවැය තුල මෙතෙක් කල අධ්‍යාපනයට වෙන් වුණු මුදලට වඩා විශාල මුදලක් වැඩි කරලා තියෙනවා බිලියන 619ක් මේ අයවැය තුලින් ඉදිරි මාස 8ට පමණ මේ අයවැයෙන් වෙන් වෙලා තියෙනවා. ඒ වෙන්වීම හරහා ප්‍රාග්ධන වියදමට විතරක් බිලියන 21ක් වෙන් වෙලා තියෙනවා. මේකත් මෑත ඉතිහාසය තුල අධ්‍යාපන ප්‍රාග්ධන වියදම වෙනුවෙන් වෙන් වෙලා තියෙන වැඩිම ප්‍රමාණය. ගරු කතානායකතුමනි අපි මේ මුදල වෙන් කරගෙන මේක අපි වියදම් කිරීම සඳහා අපිට පැහැදිලි සැලැස්මක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි අධ්‍යාපනය දිහා බලන්නේ මේ අධ්‍යාපනය අපි හදාගන්න නැතුව අධ්‍යාපනය අපිට හරි විදියට අපි ඒක හදාගන්න නැතුව අපි බලාපොරොත්තු වෙන රට තුල අපි බලාපොරොත්තු වෙන ඒ පරිවර්තනය අපිට සිද්ධ කරගන්න බෑ. අධ්‍යාපන පරිවර්තනය තුල හරහාම තමයි අපි බලාපොරොත්තු වෙන මේ සමාජ දේශපාලන ආර්ථික පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි අපි මේ මුදල පිළිබඳ අපි ඒක වියදම් කිරීමේ සැලැස්ම ගැන කතා කරනකොට ඒ අධ්‍යාපනය තුල ඇතිවිය යුතු පරිවර්තනය ගැන ඉතාමත්ම බැරෑරුම් ලෙස කල්පනා කරමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි හඳුනා ගනිමින් තමයි මේ අයවැය තුල අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපේ අමාත්‍යාංශය හැටියට අපි සූදානම් වෙමින් යන්නේ. ගරු කතානායකතුමනි මම දත්ත කීපයක් ඉදිරිපත් කරන්නම්. මේ අපි යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අපි කුළුණු 5කින් අපි මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි විෂය නිර්දේශය යාවත්කාලීන කරන එක විතරක් නෙවෙයි ඒක අර සමාජ පරිවර්තනය කිරීමට අවශ්‍ය මානව සම්පත බිහි කිරීමේ දිශාවට ගෙනියන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් හදාන්න පුළුවන් අලුත් විෂය මාලාවක් අපි ඉදිරිපත් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ අපේ පළවෙනි කුළුණ. ඒ සඳහා අමාත්‍යාංශයට මිලියන 250ක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව ව්‍යාපෘති හරහා මිලියන 160ක් ඒ සඳහා වෙන් වෙලා තියෙනවා. ගරු කතානායකතුමනි අපි දුටු දෙයක් තමයි අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි මීට කලිනුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරලා තියෙනවා. විවිධ අවස්ථාවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් අවුරුදු ගණනාවකින් මේක හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. මේක ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන හේතුව තමයි ගරු කතානායකතුමනි අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට නම් එහෙනම් විෂය නිර්දේශය විතරක් වෙනස් කරලා හරියන්නේ නැහැ. මේකට සම්බන්ධ තව කොටස් ගණනාවක් තියෙනවා. ඒ නිසා තමයි අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුන අපි කුළුණු 5ක් හඳුනාගෙන තියෙන. ඒ පහෙන් එකක් තමයි විෂය නිර්දේශය. ඒ නිසා තමයි ගරු කතානායකතුමනි මේ අයවැය තුලත් අපි විශේෂ අවධානයක් යොදවලා තියෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත සූදානම් කිරීමට. ඒ ගුරුවරු විතරක් නෙවෙයි. මෙතන ගුරුවරු, විදුහල්පතිවරු ගුරුවරුන්ට අධ්‍යාපනය දෙන අධ්‍යාපනවේදීන්, අධ්‍යාපන අග්‍රවේදීන්, ඒ වගේම අධ්‍යාපන පරිපාලන සේවයේ ඉන්න අය මේ සියලු දෙනාගේම ධාරිතාව වර්ධනය කිරීම සඳහා අපි විශාල අවධානයක් යොදවනවා. ඒක තමයි අපේ දෙවනි කුළුණ. ඒ සඳහා මේ අයවැය තුලින් ඓතිහාසිකව මේ ධාරිතා වර්ධනය වෙනුවෙන් වෙන් වෙලා තියෙන වැඩිම මුදලක් අපි වෙන් කරලා තියෙනවා මිලියන 1640ක්. ගරු කතානායකතුමනි මේ විෂයට අපි මෙතෙක් කල හරි අවධානයක් දීලා නැහැ. මම ඉතාමත්ම සතුටු වෙනවා අපිට මේ අවුරුද්දේ මේක හරියට සැලසුම් සහගතව ආරම්භ කිරීමට පුළුවන් වීම පිළිබඳව. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අපි අර දැනට ගුරු සේවයේ හෝ ඒ සේවාවන් වල ඉන්න මානව සම්පතට එහා ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙන්නේ ගුරු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තුල අධ්‍යාපන පීඨවල තුලින් පුහුණු වෙන ඒ ගුරුවරයාගේ ගැනත් අපේ අවධානය අපි යොමු කරලා තියෙනවා. අත වශයෙන්ම ඉතාමත්ම ඛේදනීය තත්වයක තමයි අපේ ජාතික විද්‍යාපීඨ තියෙන්නේ අද දවසේ බලනකොට. මම කීපයකට ගියා. මම පොළොන්නරුවේ යාපනයේ ඒ විද්‍යාපීඨ නිරීක්ෂණය කරන්න ගියා. ඒකේ ඉන්න ශිෂ්‍යයන්ට කවදා හරි ගුරුවරුන් වෙන්න නියමිත ශිෂ්‍යයන්ට කිසිම පහසුකමක් නැහැ. හරියට හොස්ටල් නැහැ. වතුර නැහැ. අපි පාසල් වල ස්මාර්ට් ක්ලාස්රූම් ගැන කතා කරනවා. නමුත් ඒ ස්මාර්ට් ක්ලාස්රූම් වල උගන්වන්න ඕන ගුරුවරුන්ට තාම තියෙන බ්ලැක් බෝඩ් එකේ උගන්වන්න. විදුලියට පහසුකම් නැහැ. යටිතල පහසුකම් නැහැ. ඒ නිසා තමයි ගරු කතානායකතුමනි අපි මේකට විශේෂ අවධානයක් මේ අවුරුද්දේ යොදවන්නේ. ඒ වගේම යටිතල පහසුකම්. ඔබ දන්නවා අවුරුදු ගණනාවක් තිස්සේ පාසල් වල යටිතල පහසුකම් ගැන විවිධ ව්‍යාපෘති ඉදිරිපත් කළා තිබ්බා. ඊළඟම පාසල හොඳම පාසල යහපාලන ආණ්ඩුවෙන් 2016 සිටම ක්‍රියාත්මක වෙනවා. නමුත් ගරු කතානායකතුමනි අදටත් තියෙනවා බාගෙට ඉවර වෙච්ච බිල්ඩින්.
ඒවා ඉතාමත්ම භයානකයි. දරුවන්ට අනතුරුදායකයි. බාගෙට ඉවර වෙච්ච බිල්ඩින් හරියට ඉලෙක්ට්‍රිසිටි නැහැ. බෝඩ් තියෙනවා, තාප්ප තියෙනවා, ගේට්ටු තියෙනවා. හැබැයි මේ ගේට්ටු අරගෙන ඒ තාප්පෙන් ඇතුල් වුණාම දරුවන්ට ලැබිය යුතු ඒ පහසුකම් අදටත් තියෙනවා මේ රටේ සනීපාරක්ෂක පහසුකම් නැති පාසල්. ජලය හරියට නැති පහසුකම් මන්ත්‍රීතුමාත් මතු කරා. ඒ නිසා තමයි අපේ අයවැය තුලින් මේකට විශේෂ අවධානයක් යොදවලා පාසල්වල ඉවර නොවිච්ච ඉවර කරලා නැති බාගෙට සකස් කරලා තියෙන ඒ ව්‍යාපෘති ඉවර කරන්න සම්පූර්ණ කරන්න මිලියන 11000ක් අපි වෙන් කරලා තියෙනවා. මේ මිලියන 11000 අතරත් අපි විශේෂයෙන් අපි කියලා තියෙන්නේ සනීපාරක්ෂක පහසුකම් වලට අවධානය දෙන්න කියලා. මේ අවුරුද්දෙන් හරි අපි අවසන් කරන්න ඕනේ අපේ රටේ තව දුරටත් දරුවන් සනීපාරක්ෂක පහසුකම් නැති පාසල් වලට යන එක අපි මේ අවුරුද්දෙන් හරි ඉවර කරන්න අපි තීරණය කළා තියෙනවා. ඒක කිසිසේත්ම අපි පිළිගත හැකි දෙයක් නෙවෙයි. එතකොට ඒක තුල විශේෂයෙන්ම අපි වතු ශේෂ්ත්‍රයේ ඒ ප්‍රජාව තුල ඒ පාසල් වලට අපි විශේෂ අවධානයක් මන්ත්‍රීතුමා අපි යොදවලා තියෙනවා. ඒ නිසා තමයි ගරු කතානායකතුමනි මේ අමාත්‍යාංශ රේඛීය අමාත්‍යාංශය හරහා අපි මිලියන 11126ක් වෙන් කරලා තියෙන අතර මේවා වෙනුවෙන් පළාත් සභා හරහා මිලියන 14896ක් මේ සඳහා අපි වෙන් කරලා තියෙනවා. මේ හරහා අපිට විශ්වාසයි මේ ප්‍රශ්නේ අපිට ඉවර කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි මේ සියලුම කටයුතු තුන්වෙනි අපේ කුළුණ හතරවෙනි කුළුණ ළමයින්ට උගන්වන්නත් ඕනේ. ඒ ඉගෙනුම් කටයුතු ඒ ඉගෙනුම් ක්‍රියාවලිය ඇගීමකට ලක් කරන්න ඕනේ. ඇගීම් සඳහා ඒ විශේෂ වගකීම තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුවට. විභාග දෙපාර්තමේන්තුවේ තියෙන අවශ්‍යතාවයන් ගොඩක් තියෙනවා. සපුරා නැති කාලයක් තිස්සේ. මට මතකයි මම පාර්ලිමේන්තුවේ ආපු පළවෙනි අවුරුද්දේම මම අහපු ප්‍රශ්නයක් තමයි විභාග දෙපාර්තමේන්තුවට වෙන් කරලා තියෙන ප්‍රාග්ධන පිළිබඳ. ඉතාමත්ම අඩුයි. මේ පාර ගරු කතානායකතුමනි අපි විභාග දෙපාර්තමේන්තුවට මිලියන 12360ක් වෙන් කරලා තියෙනවා. ඒ ප්‍රමාණයත් මම බැලුවා පහුගිය අවුරුදු ගණනාවක් තුල ලැබිලා තියෙන වැඩිම මුදල විභාග දෙපාර්තමේන්තුවේ තියෙන ඒ අවශ්‍යතාවයන් අනුව විභාග දෙපාර්තමේන්තුව ඒ ධාරිතාව වැඩි කළ ඇගීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම. මොකද ඒක අවශ්‍යයි. විෂය මාලාව විතරක් නෙවෙයි අපේ අවධානයට යා යුත්තේ. විෂය මාලාව තුල අපි දන්නවා අද අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන විශාලම ප්‍රශ්නය තමයි ඒ විභාග කේන්ද්‍රීය ක්‍රමය තුල දරුවට ලැබෙන ඒ මානසික පීඩනය. එහෙනම් මේක වෙනස් කරන්න නම් ඒ ඇගීමට ප්‍රධාන වගකීමක් දරන එම ආයතනය අපි ශක්තිමත් කළ යුතුයි. අපේ පස්වන කුළුණ තමයි අපි දකින විදියට ගරු කතානායකතුමනි අධ්‍යාපනය කියන එක අමාත්‍යාංශයේ හෝ ගුරුවරුන්ගේ හෝ ළමයින්ගේ විතරක් වගකීමක් හෝ සාකච්ඡාවක් වෙන්න බෑ. මේකට සමාජයම සූදානම් වෙන්න ඕනේ. මේ පරිවර්තනය බාර ගන්න අපි බලාපොරොත්තු වෙන ඒ අධ්‍යාපන පරිවර්තනය කරන්න සමාජ කතිකාවක් අවශ්‍ය වෙනවා. මේක ගැන කතා කරනකොට තමයි මට ජානකී ජයවර්ධන වගේ අය ආයිත් නැවත වතාවක් මතක් වෙන්නේ. මොකෝ ඒ සමාජ කතිකාව හදන්න අපිට පබ්ලික් ඉන්ටෙලෙක්චුවල්ස් අවශ්‍යයි. සමාජ ක්‍රියාකාරීන් අවශ්‍යයි. අන්න ඒ සමාජ කතිකාව හදන එකත් අපේ සැලැස්ම තුල තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි දරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා වෙනම අපි වෙන් කළා තියෙනවා. ඒකේ විස්තර අද දවස තුල අපි මේ විවාදය තුල ඉදිරිපත් කරන්න කැමති. තව විස්තර අපි අද දවස තුල ඉදිරිපත් කරනවා. උසස් අධ්‍යාපනය තුල අපි දන්නවා ගුණාත්මක භාවය කියන එකට අපි ප්‍රමුඛතාවය දීලා. නිකන් විශ්වවිද්‍යාල හදන එක නෙවෙයි. විශ්වවිද්‍යාලයක් කියන්නේ බෝඩ් එකක් හදන එක නෙවෙයි. අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. අතිශයින්ම පුද්ගලික දේශපාලන හේතු නිසා ෆැකල්ටි හැදිලා තියෙනවා, යුනිවර්සිටි හැදිලා තියෙනවා, කෝසස් පටන් අරගෙන තියෙනවා. අතිශයින්ම පුද්ගලවාදී හේතුන් නිසා. ඒවයි ගුණාත්මක භාවය ගැන කිසිම විපරමක් තිබිලා නැහැ විතරක් නෙවෙයි. ඒක තුලින් ඒ ශිෂ්‍යයන්ට වෙන ප්‍රතිලාභය ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට මොකද්ද වෙන්නේ කියන එක ගැන කිසිම අවධානයක් නොවන ඕන තරම් උදාහරණ අපේ උසස් අධ්‍යාපන පද්ධතිය තුල තියෙනවා. ඒ නිසා තමයි අපේ උසස් අධ්‍යාපන සැලැස්ම තුල අපි ගුණාත්මක භාවය වැඩි කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොදවලා තියෙන්නේ. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි ශිෂ්‍ය සුබසාධනය කියන එක. විශ්වවිද්‍යාල හැදිලා තියෙනවා. ඒ ළමයින් ඉන්නේ මොන තත්ත්වයක් තුළ තරුණයන්ට අධ්‍යාපනය ගැන හෝ තමාගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් ඇතිවෙන ඒ සිසු ප්‍රජාවටත් ගරුත්වයකින් සලකන්න ඕනේ. ගරු කතානායකතුමනි අවුරුදු ගණනාවකින් අපේ ශිෂ්‍ය ප්‍රජාව වැඩි කරලා තියෙනවා. නමුත් ශිෂ්‍යයන්ට අවශ්‍ය ඒ පහසුකම් ගැන කිසිම අවධානයක් දීලා නැහැ. මම මේ වෙලාවේ සභාගත කරනවා. මම ඊයේ අම්පාරේ හිටියේ. අම්පාරේ මම හාඩි ඉන්ස්ටිටියුට් එකට ගියා. මට ඇත්තටම පුදුම හිතුණා. 1955 ආරම්භ කරපු උසස් අධ්‍යාපන ශාස්ත්‍රයට විශාල දායකත්වයක් දක්වන ආයතනයක්. ගරු කතානායකතුමනි ඒ ළමයින් ඉන්න තත්ත්වය දැක්කම පුදුම හිතෙනවා. මම ඒක සභාගත කරනවා මම ගත්ත පින්තූර.
ඒ ඩෝමට්‍රි තියෙනවා මේ අර කුකුලෝ ඉන්න අර ඒ වයර් දාලා තියෙන වල පිටිම කාපවක් හරියට නැහැ ලයිට් නැහැ හරියට මදුරුව මැට්‍රස් නැහැ නිකන් ඇඳේ ස්පන්ජ් කෑල්ලක් වගේ දාලා තියෙන්නේ ඒ දරුවන්ට උයාගෙන කන්නේ ඒ කුස්සියේ හැටි දැක්කාම කොහොමද එතන උයන්නේ කියලා හිතනවා ඒ දවසට එකපාරයි ඒ දරුවන් රැට විතරයි උයාගෙන කන්නේ මොකද වෙලාව නැහැ ෆාම් එකක් කියලා තියෙනවා ෆාම් එකේ මම දැක්කේ එළුව දෙන්නෙක් විතර එහෙම මෙහෙම දැක්කා ෆාම් එක මේ 1955 දකුණු ආසියාවේ කෘෂි කර්ම ශාස්ත්‍රයේ අධ්‍යාපනය වෙනුවෙන් අධ්‍යාපනයට අවශ්‍ය මානව සම්පත බිහි කරන්න හදපු ආයතන මේවා කිසි දෙයකට අවධානය ගිහිල්ලා නැහැ ගරු කතානායකතුමනි ඒ නිසා තමයි ඒ වගේම තත්වයක් කිලිනොච්චි වල ජර්මන් ටෙක් එකේ තියෙන ළමයිට හොස්ටල් නැහැ ළමයි නාන්න කරන්නේ මේ ෆැකල්ටි එකට හදපු ඔෆිස් එකේ මේ ටොයිලට් වල හොස්ටල් නැහැ ඉතින් ගරු කතානායකතුමනි මේවා නැතුව කොහොමද අපි දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය තමන්ගේ පෞරුෂය ගැන යම් හැඟීමක් දෙන්නේ මොන වගේ අයද අපි මේවා තැන් වලින් අපි පිට කරන්නේ මොන වගේ සමාජය ගැන මොන වගේ හැඟීමක් ඇතුවද තමන් ගැන මොන වගේ හැඟීමක් ඇතුවද ඒ නිසා අපි මේක වෙනස් කරන්න උසස් අධ්‍යාපනයේ යටිතල පහසුකම් සඳහා මිලියන 36841ක් වෙන් කරලා තියෙනවා අපි ප්‍රමුඛතා හැටියට අපි කියලා තියෙන ශිෂ්‍යයන්ගේ සුබ සාධන කටයුතු වලට ප්‍රමුඛතා දෙන්න කියලා අපි උසස් අධ්‍යාපන ආයතන සියල්ලම අපි ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලා සිටින ගම ඔක්කොම හැම විශ්වවිද්‍යාලෙම වෙනම හොස්ටල් හදාන්න කියන එකම නෙවෙයි. නමුත් දරුවන්ගේ ඒ ශිෂ්‍යයාවන්ගේ accommodation ගැන ඕන් ඉන්නේ කොහොමද? කන්නේ බොන්නේ කොහොමද කියන එක ගැන හොයන්න ඕනේ කරු කතානායකතුමනි. ඊට පස්සේ අපේ තුන්වෙනි අපේ අමාත්‍යාංශයට ලැබිලා තියෙන වෘත්තීය අධ්‍යාපනය. වෘත්තීය අධ්‍යාපනයත් ගරු කතානායකතුමනි අර අතෑරපු අර කුඩම්මගේ සැලකිලි ලබන ශාස්ත්‍රයක් බව වෙනුවට දියුණු අද ලෝකයට ගැලපෙන මොකද මෙතනින් තමයි අපිට අවශ්‍ය ශ්‍රම බලකාය ඍජුවම නිර්මාණය වෙන්නේ. අන්න ඒ ශ්‍රම බලකාය නිර්මාණය කරන ඒ ශ්‍රම බලකායේ අවශ්‍යතාවය අනුව නූතන ශ්‍රම බලකායේ අවශ්‍යතාවය අනුව අනාගත ශ්‍රම බලකායේ අවශ්‍යතාවය අනුව ගලප ගන්න පුළුවන් දියුණු වෘත්තීය සහ තාක්ෂණ අධ්‍යාපන Honorable Prime Minister, you have another 2 minutes. හරි මම අවසන් කරනවා ගරු කතානායකතුමනි ඒ වටිනාකමක් ඇති තෝරා ගැනීමක් දරුවා ශිෂ්‍ය තරුණයෙක්ගේ තෝරා ගැනීමක් වන ශාස්ත්‍රයක් වෙන්න පුළුවන් දියුණු වෘත්තීය අධ්‍යාපන ශාස්ත්‍රයක් අපි නිර්මාණය කරනවා ගරු කතානායකතුමනි. ඉතින් ඒ නිසා මම අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේක පක්ෂපාත සහ වෙන කිසිම බෙදීමකින් තොරව අපි මේ විෂය දිහා බලමු මේ විෂයට එකතු වෙලා අපි ගොඩනගමු. මේ අපේ රටේ අනාගතය අතිශයින්ම වැදගත් ශාස්ත්‍රයක්. මේ හරහා තමයි අපේ රට අපේ දරුවන් අපි වෙනස් කර අපි මේ ලෝකයට සුදුසු විදියට හදා ගන්න පුළුවන්. ඒක මොලේ හදන එක විතරක් නෙවෙයි හදවතක් තියෙන මනුෂ්‍යත්වය තියෙන ශිෂ්ට සම්පන්න සමාජයක් අපිට අවශ්‍ය නම් එහෙනම් අපි අධ්‍යාපනය අනිවාර්යයෙන්ම පරිවර්තනය කර යුතුයි. අධ්‍යාපනය මානුෂීය විය යුතුයි. අධ්‍යාපනය සමාජ වගකීමක් දැනෙන තැනක් බවට පත් කර යුතුයි. ඒ වෙනස අනිවාර්යයෙන්ම අපි කරනවා කියන ඒ මතක් කිරීම කරමින් වේලාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මම අවසන් කරනවා. බෙහෙවින්